ගම්පොළ දුනුකේවල පොදු සුසාන භූමිය. කියන්නේ මෙතන කියන්නේ මේ ඉහළගම පොදු සුසාන භූමිය. දැන් මාසයක් විතර වෙනවා මේ මිනි පෙට්ටි පාරට ඇවිල්ලා තියෙනවා. මොකද අපිට දරුවෙක් ඉස්කෝලේ යවා ගන්න බෑ. මෙතන දුනුකේවල ගම්මානයේ පවුල් 2000ක් විතර ඉන්නවා. ඉතින් ඒ ඔක්කොමලාම මේ ගම්මානය ඇතුලේ හිර වෙලා තියෙනවා. මොකද මෙතනින් එහාට යන්න බෑ, රස්සාවලට යන්න බෑ. ඒ වගේම මේ අපිට දරුවෝ ඉස්කෝලේ යවා ගන්න බෑ. දැන් මේකට තාම මේ බලධාරී ඉන්නවනේ ඒගොල්ලෝ කිසිම මේකට පියවරක් ගත්තේ නැහැ. අපි දැනුම් දෙන්න පුළුවන් තැන් වලට හැමතැනම දැනුම් දුන්නා. මේ දන්නේ මේක උසාවි මාර්ගෙන් මොකක් හරි කරන්න තියෙනවද කියන එක නම් අපි දන්නේ නැහැ. ඒකට අපි කියන්නේ මේ අද්දක වැඳලා ඉල්ලන්නේ. මොකද මේතන තියෙන මේ තියෙන හිරවිල්ල අපිට අයින් කරලා දෙන්න. يعني අපි දරුවෝ ඉස්කෝලේ යනවා. මෙච්චර අවදානම් චක්‍රයක් තිබ්බහම අපිට දරුවෝ ඉස්කෝලේ යවා ගන්න බෑ. ඒකයි අපි කියන්නේ. ඇත්තටම මේ අපිට මේ තාමන මල්ලිලා ඇවිල්ලා මේ උදව් කරන්නේ ඇත්තටම ඒගොල්ලෝ අපිට සහනාධාර දෙන්න ආවේ. අපිට සහනාධාරයක්වත් හම්බෙන්නේ නැහැ. මොකද මෙතනින් පාර ආවේ හිර වෙලා තියෙනවා. මෙතනින් උඩට වාහනයක් ගන්න විදිහක් නැහැ. ඒකයි ඇත්තට මම මේ මල්ලිට කතා කළා. මේ මල්ලිට පින් සිද්ධ වෙන්න තමයි මේ ටික හරි අපි මොකද කරේ. ඇත්තටම අපිට මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් මොකක් හරි යොදවලා අපිට දෙන්න කියලා තමයි අපිට ඉල්ලා සිටින්නේ.